Hello guys, ඉතින් අද ශ්‍රී ලංකාවට යන්නේ මරු හොරකම් කරන්න තියෙන ගේම් එක. මේකේ නම මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. මොකද ඔයාලා මේකේ වීඩියෝ එකේ නම දැනගත්ත ගමන් හදිසියෙවත් ගියොත් එහෙම මගේ මහන්සි අප්‍රාණ. ඒකින්ද දැන් මේකේ ආය පට්ට වැඩ කෑටියක් තියෙන්නේ. මම මේකේ එනකොටම තියෙන එක සෙල්ලම් කරා. ඇත්ත කියන්න බෑ. ඊට පස්සේ ඔගේ දෙවෙනියට තියෙන එකේ යන්න ඕන ඔයාලා ප්‍රැක්ටිස් නෙවෙයි නෝමල් එකට. නෝමල් එකට ගියාට පස්සේ මේක තමයි ගෙදර. ගෙදර සම්පූර්ණයෙන්ම කඩන්න තියෙන්නේ. ගෙදර තියෙන ඒවා ඔක්කොම උස්සලා ආයෙකින් සම්පූර්ණයෙන් සුද්දක් දාන්න තියෙන්නේ. ඔය තියෙන්නේ රතු පාටට CCTV කැමරාවල පේන සීමාව වගේ එකක්. ඒ කැලලට අහුනොත් හදිස්සියේවත් පොලිසියෙන් එනවා 119 ගහනවා නිකන් ඔටෝ සිස්ටම් එකක් තියෙන්නේ. මෙතන තියෙනවා CCTV ලයින් එකේ වයර් එක කඩන්න. ආයෙ කෙලින්ම ඉබ්බ කඩ දඟලන්න ඕනේ. ඔය මන් දැන් අතල්ලන් හිටපු එක සෙට් කරගත්තා නම් කෙලින්ම කඩා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. අන්න කෑඩුවා දැක්කම වැඩේ. දැන් නම් ආයෙ කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා ඉතින් ඉතුමතේ යන්න තියෙන්නේ ඔහේ. දැක්කනේ මම නටනවා මෙතන. දැන් ඔය ඇතුලේ තියෙන බඩු ඔක්කොම ඇදලා අපිට ගන්න තියෙන්නේ. මේක පට්ට වැඩ කැලි තියෙන්නේ. අයියෝ මෙව්ව ඇතුලේ මොකුත් නෑ නිකන් රෙදි කැල්ලක්වත් නෑ. මට කලින් හොරෙක් ඇවිල්ලාද කොහෙද? හොදන්න තියෙන බලන් උනාට කරන්න දෙයක් නෑ. මල්ලක සල්ලි නෑ උස්සන්න වෙනවා. අන්න බැටරි දෙකක් තියෙනවා. අන්න ආයෙ ඔයාලට කියන්න බැරි වුණා මට. මේකේ තියෙනවා කෙලින්ම නිකන් අබිරහස් සීන් එකක් කරන්ද අපිට යන්න තියෙනවා හොල්මනක් එක ෆයිට් කරලා නිදානයක් ගන්න. අපිට පැනලා යන්න තියෙන කාර් එකකින්. කාර් එකට ඕනේ තෙල් ඕනේ, ටයර් එකක් ඕනේ. ඒ ටිකත් අපි හොයාගන්න ඕනේ. ඔය මේ වගේ කංක පෙට්ටිය ඇතුලේ නිදාන් තියෙනවා. ඔය නිදාන ගන්න පුළුවන් අපිට. ඒ නිදාන ඔයලා අම්මට සිරි ඒ වගේ ඔය කූරු තියෙන්නේ කහපාට කූරු අද්දන්න නැතුව ඇතුලට යවුවොත් එක කූරෙන් ගහන්න පුළුවන්. එක කූරක් තුන් පාරක් වැදුනොත් කූර ලොස්. අම්මට සිරි මෙන්න ලැප් එකක් තියෙනවා. ගේම් එකක් හද කොයිද තියෙන්නේ පොර. කබඩ් එක නිල් යතුර තියෙනවා. මරු. වරදක් සිතුකින් නොවේ ඇඳ උඩ නැංගේ. පොතක් හොඳයි පාඩම් කරන්න ඕන ඉක්මනට. විභාග ළඟයි. මේ අම්මට සිරි ලිප්ටික් හිටන් තියෙනවා. අයියෝ මේ කිසි පිළිවෙලක් නැහැ මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට රන් මේ දෙකත් උස්සනවා. ඉතින් බාරයි කියලා බලන්නේ උස්සන ඔක්කොම ටික. ආයේ මේකේ ඔය බිත්ති වල එහෙම තැන් වලත් නිදාන තියෙනවා. මේකේ අපිට රුපියල් 8000ක් ගත්තාම යන්න පුළුවන් අයින් වෙලා. මේ මෙන්න මෙතන තියෙන්නේ කෙලින්ම තියෙන ඔතනත් රත්තරන් තියෙනවා. රත්තරන්. මෙන්න රත්තරන්. ආයේ පිටිපස්ස ඉන්නවා බල්ලෙක්. බල්ලෙක් ඉන්නේ. බලු බල්ලෙක් නෙවෙයි රොබෝ බල්ලෙක්. ආයේ මොකුත් නෑ හැව් ගා දෙපාර හැපන්නේ කෙලින්ම මිනිහා ලොස්. නැමිලා යන්න ඕන කොට පේනවා කුසස් තියෙන්නේ. ආ දැක්කනේ බල්ලා. මේ දොර ඇරගත්තාම අම්මට සිරි සවලක් තියෙනවා. ආයේ මොකද්ද මන් දන්නේ නෑ. මගේ මූණ පුරවලා ගහුවේ පොට්ටෝලියක් ගාලා. දොර ඇරගත්තා. ගියා. ඉනිමග ගත්තා. වහල් උඩ පොඩ්ඩක් බලනවා මොනවා හරි ඈත තියෙනවා පෙනීනි. අම්මට සිරි දැක්කද අක්ෂයෙක් ඉන්නවා. අඹ ගහ උඩ ටයර් එකක් තියෙනවා. අන්න එතන ටයර් තියෙනවා. හරිද? බහින්නේ වහලෙන් පයින්න පුළුවන් දන්නේ නෑ. පයින්න බෑ. වහලෙන් බෑ. නිමගෙන් යන්න ඕනේ. මේ නිකන් ඔයාලට ෆ්‍රී ෆයර් ගහනවා වගේ තුවක්කු අරගෙන වෙඩි තියාගන්න සෙල්ලම් කරන්නත් එනිමියෙක් ඉන්නවා. එනිමියාව දැම්ම එළියට ගන්නෑ. එනිමියාව එළියට ගන්න දොර තියෙන ඔය පල්ලෙහැ. යන්කෝ පෙන්නන්න. ඔක්කොම ඔය දිලිසෙන ඒව ඔක්කොම උස්සන්න තියෙන්නේ ආයේ. ඔක්කොම අපේ නමට එන්නේ ඊට පස්සේ. ඩ්‍රම් සෙට් එකක්. දොර කෝ. මේ පල්ලෙහැ නිදානයක් තියෙනවා. මේ තියෙන නිදානේ. වද්ද ගන්න නැතුව දාගත්තොත් ගොඩ. දැක්කනේ සාර්ථක ලෙස හතරේ නම් දානවා. ඉතින් එකක්වත් වද්ද ගන්නෑ.
දැක්කනේ කිව්වොත් කිව්වා අය වද්දාගත්තේ නෑ එකක්වත්. ඔය තියෙන්නේ ඕකෙන් තමයි යන්නේ එනිමියාගේ ගේ ඇතුළට. එනිමියාගේ ගේ ඇතුළේ නිදානයක් තියෙනවා. නිදානෙන් කීයක් හම්බුනාද කියලා මතක නෑ මට. එහෙනම් උඩට ගිහිල්ලා බලන්න ඕනේ. ඔයාලට මං කිව්වා නේද බල්ලෙක් ඉන්නවා කියලා. ඒ බල්ල ළඟට ගියාම මැරෙනවනේ. අපි බල්ලට හදලා දෙන්න ඕනේ දෙයක්. ඒ දේ හදලා දෙන්න ඕනි දේ තියෙනවා අපිට දැනුමනේ හදන්න මෙහෙම කියලා. ඒකට දෙයක් හොයන්න ඕනේ. මේක දමාගෙන හොයලා හදාගන්න. මම ඒක තාත්තූට නම් දැම්මා. තාත්තූට නේ මන් දන්නේ අර ලිපේ තිබ්බ එකට දැම්මා. බඩු හම්බෙලා අයියෝ මෙච්චර ළඟ තියෙන පිස්සුනේ මට. අන්න තම්බනවා දැන්. බුබුලු දාලා දැම්බෙන්නේ. ඔන්න තැම්බුණා. දැක්කනේ ඔන්න මස් කට්ට. දැන් බල්ලට දුන්න ගමන් බල්ලා කෙලින්ම හීලෑ වෙනවා අපිට. නැමිලා යන්න ඕනේ. කෙලින් ගියොත් ළඟට එනකන් එනවා කබුරාගෙන බැබ්බෙක් ගාගෙන. මස් කට් දුන දැම්මා. දැක්කනේ දැන් යනවා උපාඩුවේ. මිනි ඔලු ඕකෙන් තමයි හොල්මන හැදරවන්නේ. න ටයරේ ඕකෙන් තමයි අපි පැනලා යන්නේ. අපි ළඟ දැන් තියෙන්නේ 16000යි. අපිට ඔය නිදාන් සෙට් එකක් ගත්තොත් ගන්න පුළුවන් උපරිම 30000ක් වගේ සෙට් වෙන්න ගන්න පුළුවන්. කවුරුත් කියලා දෙන්නේ නැති රහස් මේවා. ඉතින් ආය අපි ජීවිතේ සදාකාලිකවම ජීවත් වෙන්න නැති හින්දා මං ඔය ඉතින් ඔයාලට කියලා දෙනවා. ඔන්න හිලක් තියෙන හිල ඇස්සින් යන්න තියෙන එළියට. එහා පැත්තට සමා වෙන්න. ඔය තියෙන්නේ මෙන්න ගන්න එක. දැන් ගන්න එක හදන්න. තාරස් අන්න හැදුනා. වෙපන් එක හම්බුණා කියලා දැක්කම වෙඩි තියන්න පුළුවන්. අත දාගන්න ඕනේ නැත්නම් ඕකෙන් නිකමුත් තිබෙනවා. උණ්ඩ ටික ඉවරුනොත් එහෙම අර ඔන්න ගඩොල් කැටේ. අපි බලමු දැන් අපිට කීයක් තියනවද? බෝනසුත් එක්ක 22000 ගාණක් තිබ්බා. හරි සතුටු වෙයි. ඔයාලට කියන්න බැරි වුණා. මාව subscribe කරන්න, like උත් කරන්න, ඔක්කොම කරන්න මට. Wait a minute. Who are you? දැන් යනවා. දැන් කෙලින්ම පල්ලයට කෙලින්ම යන්නේ හොල්මනට ටෝක් කරන්න. හොල්මන අල්ලගත්තා නම් වෙඩි තියන්න තියන්නේ. ඔතන හිටපු ගමන් නගින්න පුළුවන්. හිටපු ගමන් නගින්න බෑ. ඔයාලා try කරලා බලන්න. ඔයාලට පුළුවන් මේ මට බැරි වී. ඔන්න පල්ලයට ගියා. අයියෝ. අපිට එකම එක දෙයක් අඩුයි. පල්ලයට යන්න බෑ. ඒ දේ අන්න තිබ්බ දේ. දැන් යමු පල්ලයට. කෙලින්ම බඩු ඔක්කොම තියෙනවා. කෙලින්ම අභිරහස් දොරටුව අරන් යන්නේ. ඔන්න ගියා ඇතුළට. ගන්න එක දාගන්න ඕන. හදිසියෙවත් ගන්න එක වෙනකොට අත තිබ්බොත් එහෙම වෙලියයි. අත අර අපි ගත්ත ඉටිපන්දම් තුන මෙතනට තියලා අරගන්න ඕනේ යකඩ දොර. යකඩ දොර අරගත්තට පස්සේ අතන තියෙන නිදානේ අරගන්න මිනි පෙට්ටිය අරින්න ඕනේ. මිනි පෙට්ටිය අරින්න මිනි ඔලුව තියන්න ඕනේ. ඔය ගඩොල් කැටයක් තිබ්බම හරියනවා කියනවා. ඒ වුණාට ගඩොල් කැටයක් තිබ්බට හරියන්නේ නැහැ. දැක්කනේ. අපි දැන් මිනි ඔලුව තියමු. අම්මට තිරී දැන් නම් බයයි. අඩේ තියන්න දෙපාද. තියමු. බය වෙන්න එපා තියමු. අම්බෝ දුවමු ඊට පස්සේ වරෙන් එළියට ආව බඩු තියනවා කයි ඔලුව කුඩු වෙන්නද? මට ඇත්තම කිව්වොත් හරියට වෙඩි තියන ගේම් ගන්න බෑ. මුටවත් හරියට වෙඩි තියන්න බෑ. ඌ සතර කම්මන්ත්‍රණය කරනවා කොහෙද නිදාන දිහා බලන්න. අරේ බඩු දැක්කම ඌ ඉවරයි. ඌ සදා සොත්ති ඉවරයි. දැක්කනේ මගේ වැඩ. ඉතින් කලින් වගේ නිදානේ අරගන්න තමයි. ගාන්ට අරගන්න ඕනි.
දැක්කනේ හතරෙන් අඩු කරගන්නේ. හතරෙන් අඩු කරගත්තේ නෑ. දැක්කනේ 6800ක් හම්බුණා. 25823ක් තියෙනවා දැනට. එහෙනම් අපි යන් දැන් ගෙදර දුවමු. ඉස්සර දුවමු. මේ මාව subscribe කරන්න අඩෝ දෙවෙනි පාරටත් කියන්නේ subscribe කරන්න. subscribe කරේ නැතුව මං අඩනවා. දැන් මේ හිලක් තියෙන හිලාසෙන් කියන්න ඕනේ එළියට. එහෙනම් දැන් යමු ගෙදර. අපිට බෝනස් එක 33570ක්. අපේ අම්මා. මේ තියෙනවා එක එක ලෙවල් ගොඩක්. ගොඩක් තියෙනවා. එක ඒවා අපි ගහන්න අප් වෙනවා. ගහන්න අප් වෙනවා. එතකොට අපිට එක එක බඩු හම්බ වෙනවා. මරු ඈ. ඔයාලා ප්ලේ කරලා බලන්න මේ ගේම් එකේ නම Ruby Remedies 2. මං ඔයාලට ෆොටෝ එකක් දාන්නම් ගේම් එක අන්තිමේට. ඒ ෆොටෝ එක වගේ තියෙන ගේම් එකක් තියෙනවා නම් මං කියන්නේ ඒ ගේම් එක. ඉතින් මේ තියෙන්නේ ඒ ගේම් එකේ ලෝගෝ එක. එහෙනම් අදට අපි ගියා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.